හෙල්ලෝ ළමයි ඉතින් ඔයාලා හැමෝම හොඳින් ඉන්නවා ඇති කියලා මං හිතනවා. ඉතින් ඔයාලා හැමෝම මගේ රික්වෙස්ට් කරලා තිබ්බා ඉතින් YouTube එකට වීඩියෝස් ගේන්න කියලා මගේ දවස ගෙවෙන හැටි. ඉතින් මේ දේවල් වලට මං එහෙම ලොකු එක්ස්පර්ට් කෙනෙක් නෙවෙයි. හැබැයි ඉතින් ඔයාලගේ ඉල්ලීමත් එක්ක මට ඒක අහක දාන්න බැරි නිසා මම හිතුවා එහෙම වීඩියෝ එකක් ගේන්න ඕන කියලා. ඉතින් මේ සන්ඩේ මගේ ගෙවුනේ මෙන්න මේ විදියට. ඉතින් මට ඕන වුණා තියටර් එකත් එක්ක සම්බන්ධ මේ ඩ්‍රාම එකක් බලන්න. ඉතින් ඒකට අපි රෙඩි වෙලා ඉන්නකොට තමයි ඉතින් මම මේ වීඩියෝ ක්ලිප්ස් ටික ගත්තේ. ඉතින් අපි බලන්න ගියේ Aphrodite මංගොල්ලේ කියන වේදිකා නාට්‍යයේ. ඒකේ විශේෂ වෙන්නේ ඒකේ කැරක්ටර්ස් ගෑනුවම 9 දෙනෙක් ඉන්නේ. කියන්නේ ඇක්ට්‍රස්ලා 9 දෙනෙක්ගෙන් හැදුන ඩ්‍රාම එකක් තමයි මේ ඩ්‍රාම එක. ඉතින් අපි ඒක බැලුවේ සුදර්ශියේ. ඉතින් ලේසි උනේ නෑ එදා ගොඩක් වැස්ස. ඊට පස්සේ අපි වැස්සට වුණා. ඉතින් මේ එලිමහනේ තමයි ඒක බලන්න තියෙන්නේ. මම වේදිකා නාට්‍ය එහෙම ලොකුවට බලපු කෙනෙක් නෙමෙයි. මොකද මම මේ ෆීල්ඩ් එකට අලුතෙන් ආපු කෙනෙක්. ඉතින් මම මේ දේවල් ගොඩක් හදාරන්න හිතුවේ. මේ දේවල් වලින් තමයි අපිට ඇක්ටිං කියන දේවල් හදාගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මම හිතනවා ඔයාලත් ගොඩක් අය මේක බලලා ඇති කියලා. ඉතින් ඇත්තටම මාරම ෆනි. අනික ලංකාවේ ඉන්න දක්ෂතම නිලියෝ මේ කට්ටියක් තමයි මේකේ ඉන්නේ. ඉතින් ඒකත් එක්ක තමයි ඉතින් මගේ දවස ගෙවුනේ එදා. ඉතින් මේ ඩ්‍රාමා එක ගැන කිව්වොත් මේකේ තියෙන්නේ බැංකුවක් මංකොල්ල කන්න හදන සිද්ධියක්. මොකද ඒගොල්ලොන්ගේ පුංචි කාලේ කරගන්න බැරි වුණ හීන බැංකුවක් මංකොල්ල කාලා ඒ හීන වලට යන්නේ සල්ලි යොදා ගන්න අයුරු තමයි මේ ඩ්‍රාමා එකේ තියෙන්නේ. ඉතින් මේක ලොකුවට හිතට කරපු vlog එකක් නෙවෙයි. ඉස්සරහට ඔයාලා ආස විදිහේ vlog ගේන්නම් මම. ඉතින් මේක පොඩ්ඩක් ටෙස්ටිං වලට වගේ කරපු vlog එකක්. මොකද මෙතන වීඩියෝස් කරන්න බෑ තහනම්. ඉතින් ඔයාලා කියපු නිසාමයි මම ඉදා හිතුවේ එම වීඩියෝ එකක් ගන්න ඕනේ කියලා. අනික තමයි මේ මම සාමාන්‍යයෙන් ෂූට් එකට ගියාම මේ වගේ වීඩියෝස් ගන්න ලොකුවට කැමති නැහැ. ඒත් ඔයාලගේ ඉල්ලීමක් එක්ක තමයි ගත්තේ. දැන් මේකත් ෂූට් එකක් නෙමෙයි නිසායි මම ගත්තේ. ඉතින් ඉස්සරහට මට පුළුවන් විදියට ලස්සන වීඩියෝ ක්ලිප්ස් ටිකක් එක්ක හොඳ vlog එකක් ගේන්න මම බලාපොරොත්තු වෙනවා. ඉතින් thank you. ඉතින් මේ තියෙන ඩ්‍රාමා එක ඉවර වුණාම හිටපු සෙනග. ඉතින් හොඳ සෙනගක් හිටියා. ලස්සන ඩ්‍රාමා එකක්. ඉතින් තියටර් කියන්නේ හරි ලස්සන කැටගරි එකක් ඇත්තටම.